සුබ දවසක් ඔබ සැමට. දිවෙනකත් නාලිකාවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ ඔබ මේ වීඩියෝව නරඹනවා නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ අනාගතය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. ඔබට නිරන්තරයෙන් දැනෙනවා ඇති. කාලයත් එක්ක සිදුවෙන ග්‍රහමාරු ඔබේ ජීවිතයට කොච්චර බලපානවද කියලා. සමහර වෙලාවට අනපේක්ෂිත වාසනාවන් එනවා. තවත් වෙලාවට පොඩි අභියෝගයක් එනවා. මේ හැමදේම සිදුවන්නේ විශ්වයේ ශක්ති තරංගවල වෙනස් වීම නිසායි. මෙවර ජූනි 22කින් පසුව ඔබේ ජීවිතයට ඍජුවම බලපාන අතිශය ප්‍රබල ග්‍රහමාරු දෙකක් සිදු වෙනවා. මේ මාරු දෙකෙන් ඔබේ දෛනික ජීවිතයේ ඉතා වැදගත් අංශ කිහිපයක්ම විශාල වෙනසකට ලක් වෙන්න පුළුවන්. පළමුව බුද්ධියට, sannivedanayට, ව්‍යාපාර කටයුතු වලට අධිපති බුධ ග්‍රහයා ජූනි 22 වෙනිදා කටක රාශියට පිවිසෙනවා. මේකෙන් ඔබේ කතා බහේ විදිය, ඔබ තීරණ ගන්න විදිය, ඒ වගේම ඔබේ පෞල් ජීවිතයේ සම්බන්ධතා පවා වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගේ දොර ඉඩකඩම් කටයුතු සහ මවගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු වෙන්න පුළුවන්. ඔබේ මූල්‍ය ගනුදෙනු වලදී ඔබ හැඟුම්බර විය හැකියි. ඒ විතරක් නෙවෙයි, සතිය අවසානයේ වන විට ආදරයට, ධනයට, සුන්දරත්වයට සහ සතුටට අධිපති සිකුරු ග්‍රහයා තමන්ගේම රාශියක් වන වෘෂභ රාශියට පිවිසෙනවා. සිකුරු තමන්ගේම ගෙදර එනවා වගේ දෙයක් තමයි මේක. මේක ඊටාම බලවත් ග්‍රහ පිහිටීමක්. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු ආදර සම්බන්ධතා ශක්තිමත් වෙන්න පුළුවන්. විවාහ යෝජනා සාර්ථක වෙන්න පුළුවන්. මුදල් ලැබීම් වලට වාසනාව උදා වෙන්න පුළුවන්. සමහරුන්ට අලුත් දේපලක්, වාහනයක් හෝ සුඛෝපභෝගී දෙයක් මිලදී ගැනීමටත් අවස්ථාව උදා වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රබල ග්‍රහමාරු දෙකෙන් ඔබේ ලග්නයට කොහොමද බලපාන්නේ? මේ වාසිය ඔබට උපරිමයෙන් ලබා ගන්න පුළුවන් කොහොමද? ඔබට ඇතිවිය හැකි අභියෝග අවම කරගන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර ඔබගේ ලග්නයට අදාළ ඊටම පැහැදිලිව කෙටි කාලයක් තුළදී ඔබට දැනගන්න පුළුවන්. වීඩියෝ අවසානයේ දක්වාම අප සමග රැඳී සිටින්න. ඔබගේ ලග්නයට අදාළව අනාවැකිය මග අරගන්න එපා. අපි දැන් බලමු ඔබගේ ලග්නයට මේ බලපෑම කොහොමද කියලා. මේෂ ලග්න හිමි ඔබට මේ සතිය මිශ්‍ර ප්‍රතිඵල ගෙන දෙන සතියක් වෙන්න පුළුවන්. පළමුව බුධ ග්‍රහයා ඔබගේ 4 වෙනිට පිවිසීමෙන් ඔබේ පෞල් ජීවිතය සහ නිවස පිළිබඳ වැඩි අවධානයක් යොමු වේවි. මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලීමට සිදු වෙන්නත් පුළුවන්. නිවසේ අලුත් වැඩියා කටයුතු හෝ දේපල සම්බන්ධ කාරණා ගැන කතා බහට ලක්වන්න පුළුවන්. sannivedanayේදී වර්ධවා තේරුම් ගැනීම ඇති විය හැකි නිසා කතා බහේදී සහ අධ්‍යාපන කටයුතු වලදී තරමක් ප්‍රවේශම් වීම වැදගත්. දෙවනුව සිකුරු ග්‍රහයා ඔබගේ දෙවැන්නට පිවිසීම මේෂ ලග්න හිමි ඔබට ඉතාමත් සුබදායකයි. දෙවැන්න ධනයට අධිපති ස්ථානයේ නිසා ඔබේ මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් විය හැකියි. අනපේක්ෂිත මුදල් ලැබීම්, වැටුප් වැඩිවීම හෝ නව ආදායම් මාර්ග විවෘත වීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාර කරන අයට ඔබගේ ලාභ වැඩි වේවි. ආදර සම්බන්ධතාවලදී ඉතාමත් සුබයි. ඔබ තවමත් තනිකඩ නම් නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබෙනවා. විවාහ අපේක්ෂිත අයට සාර්ථක විවාහ යෝජනා ලැබිය හැකියි. පවුල තුළ සමගිය හා සතුට වැඩි දියුණු වේවි. ඔබට අලුත් ආභරණ හෝ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා විය හැකියි. වෘෂභ ලග්න හිමි ඔබට මේ සතියේ ඉතාම වැදගත් සතියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සතියේ අගභාගයේදී. පළමුව බුධ ග්‍රහයා ඔබගේ 3 වෙනිට පිවිසීමෙන් ඔබේ sannivedana කටයුතු තව දුරටත් ශක්තිමත් වේවි. සහෝදර සහෝදරියන් සමග සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදා වෙන්නත් පුළුවන්. කෙටි ගමන් බිමන් නිතර යෙදෙන්නත් පුළුවන් කාලයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු සඳහා ගමන් බිමන් යෙදේවි. ඔබේ sannivedana හැකියාවන් ඉතා හොඳින් උපනම වේවි. ලේඛන කටයුතු ඉදිරිපත් කිරීම වලදී සාර්ථකත්වයක් අත්වේවි. කෙසේ වෙතත් ඔබේ sannivedanayේදී සමහර විට හැඟීම්බර බව වැඩි විය හැකි නිසා වචන පරිස්සමින් භාවිතා කිරීම වැදගත්. දෙවෙනුව ඔබේ ලග්න අධිපති සිකුරු ග්‍රහයා තමන්ගේම රාශිය වන ලග්නයටම එනම් පළමු වෙන්නට පැමිණීමෙන් ඔබට විශාල ශක්තියක්, ආත්ම විශ්වාසයක් සහ ආකර්ශනීය පෞරුෂයක් හිමි වේවි. ඔබේ පෙනුම සෞඛ්‍ය තත්ත්වය ඉතා දීප්තිමත් වෙන බවක් ඔබට දැනේවි. ආදර සම්බන්ධතාව වලට ඉතාමත් සුබයි. ඔබ තනිකඩ නම් නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබෙන අතර සිටින සම්බන්ධතා ශක්තිමත් වනු ඇත. විවාහ අපේක්ෂිත අයට
සාර්ථක යෝජනා ලැබිය හැකි අතර මූල්‍යමය වශයෙන්ද සුබ කාලයකි. නව ආදායම් මාර්ග විවෘත වීමට මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිවීමට ඉඩ ඇත. සමස්තයක් ලෙස මේ ඔබගේ පෞද්ගලික ජීවිතයේ සතුට, සමගිය සහ සාර්ථකත්වය ගෙන දෙන කාලයක්. මිථුන ලග්න හිමි ඔබටද මේ සතියේ ඉතාමත් වැදගත් සතියක්. පළමුව ඔබේ ලග්නාධිපති බුධ ග්‍රහයා ඔබගේ දෙවැන්නට එනම් ධනස්ථානයට පිවිසීමෙන් මිථුන ලග්න හිමි ඔබට මූල්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ඇත. අනපේක්ෂිත ලෙස මුදල් ලැබීම හෝ ආදායම් මාර්ග ශක්තිමත් වීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබීමටද හැකියාව ඇත. ඔබගේ කතා විලාසය වඩාත් ආකර්ශනීය වන අතර එයින් ඔබට මූල්‍යමය වාසි අත්කරගත හැක. ගනුදෙනු සාකච්ඡාවලදී සාර්ථකත්වයට පත්වීමට පුළුවන්. ඔබගේ පවුලේ අය සමග ඔබේ සංනිවේදනය වැඩි දියුණු වේවි. දෙවනුව සිකුරු ග්‍රහයා ස්වශේෂ්ත්‍රව ඔබගේ 12 වැන්නට පිවිසීම මිථුන ලග්න හිමි ඔබට මිශ්‍ර ප්‍රතිඵල ගෙන දිය හැකි. 12 වැන්න යනු වියදම්, රහස් සහ විදේශ ගමන් පිළිබඳ ස්ථානයයි. ආදර සම්බන්ධතාවලදී ඔබ තරමක් රහසිගත විය හැක. විවාහක නම් අනවශ්‍ය වියදම් වලට යාමට පෙළඹීමක් ඇති විය හැක. සැඟවුණු ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට ඉඩ ඇති බැවින් විවාහකාය ප්‍රවේශම් විය යුතුය. විදේශ ගමන් හෝ විදේශීය ආයතන සමග ගනුදෙනු කරන අයට යහපත් ප්‍රතිඵල ලැබීමට ඉඩ ඇත. සුඛෝපභෝගී දේවල් සඳහා හෝ විනෝදාස්වාදය සඳහා වැඩිපුර වියදම් කිරීමට පෙළඹීමක් ඇති විය හැකි නිසා මූල්‍ය කළමනාකරණය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. කටක ලග්න හිමි ඔබට මේ සතිය ඉතාමත් වැදගත් සහ වාසනාවන්ත සතියක් වෙනු නිසැකයි. පළමුව බුධ ග්‍රහයා ඔබගේ පළමු වැන්නට එනම් ලග්න ස්ථානයටම පිවිසීම ඉතාමත් සුබයි. මේ ඔබට අලුත් උද්‍යෝගයක්, ප්‍රබෝධයක් සහ මානසික පැහැදිලි බවක් ගෙන එනවා. ඔබේ කටහඬ වඩාත් මිහිරි වන අතර අන් අය සමග සංනිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු වේවි. නව ව්‍යාපාර අදහස් ක්‍රියාවට නැංවීමටත් ගනුදෙනු සාර්ථක කර ගැනීමටත් මේ හොඳ කාලයක්. ඔබේ පෞරුෂයට සහ බුද්ධියට ධනාත්මක බලපෑමක් මෙයින් ඇතිවේවි. දෙවනුව සිකුරු ග්‍රහයා ස්වශේෂ්ත්‍රව ඔබගේ 11 වැන්නට පිවිසීම කටක ලග්න හිමි ඔබට ඉතාම සුවිශේෂී සහ ප්‍රබල ශුභදායක ග්‍රහ මාරුවක් වේවි. 11 වැන්න ආදායම්, ලාභ, බලාපොරොත්තු ඉටුවීම සහ මිතුරු සම්බන්ධතා පිළිබඳ ස්ථානයයි. මේ නිසා කටක ලග්න හිමි ඔබට මේ සතියේ සිට විශාල ආදායම් මාර්ග විවෘත වේවි. අනපේක්ෂිත මූල්‍ය ලාභ, වැටුප් වැඩිවීම හෝ නව ආයෝජන සාර්ථක වීමට ඉඩ තිබෙනවා. ඔබගේ දීර්ඝකාලීන බලාපොරොත්තු ඉටුවීමට මේ හොඳම කාලයයි. මිතුරු සම්බන්ධතා ශක්තිමත් වන අතර මිතුරන්ගෙන් හෝ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උපකාර ලැබීමට පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලදී සහ සමාජය තුළ ඔබේ ජනප්‍රියත්වය වැඩි වේවි. සිංහ ලග්න හිමි ඔබට මේ ඉදිරි සතියේ සෞඛ්‍ය, වෘත්තීය සහ වියදම් පාලනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් ලෙස පෙනෙනවා. පළමුව බුධ ග්‍රහයා ඔබගේ 12 වැන්නට පිවිසීම සිංහ ලග්න හිමි ඔබට යම් අභියෝග ගෙන දිය හැකියි. 12 වැන්න වියදම්, රහස් සතුරන් සහ සෞඛ්‍ය පෙන්වන ස්ථානයක්. මේ කාල සීමාවේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම ඉතාම වැදගත්. ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විශේෂයෙන්ම මානසික ආතතියෙන් මිදීමට කටයුතු කිරීම සහ හොඳින් විවේක ගැනීම අත්‍යවශ්‍යයි. දෙවනුව සිකුරු ග්‍රහයා ස්වශේෂ්ත්‍රව ඔබගේ 10 වැන්නට පිවිසීම සිංහ ලග්න හිමි ඔබට ඉතාම ශුභදායක ග්‍රහ මාරුවක්. 10 වැන්න රැකියාව, වෘත්තීය, කීර්තිය සහ සමාජ තත්ත්වය පෙන්වන ස්ථානයක්. මේ නිසා ඔබේ රැකියා ස්ථානයේදී විශාල දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. උසස් වීම, වැටුප් වැඩිවීම හෝ නව ආකර්ශනීය රැකියා අවස්ථා උදා විය හැකියි. ඔබේ කාර්යාලයේදී ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය හැකියි. ව්‍යාපාර කරන අයට නව හවුල් කිවිසුම් හෝ සාර්ථක ආයෝජන අවස්ථා ලැබිය හැකියි. ඔබේ සමාජ තත්ත්වය ඉහළ යන අතර ඔබගේ කීර්ති නාමය වර්ධනය වේවි. කන්‍යා ලග්න හිමි ඔබට මේ සතියේ ඉතා වාසනාවන්ත මෙන්ම යම් අවධානයක් අවශ්‍ය කරන කාල සීමාවක් විය හැකියි. පළමුව ඔබගේ ලග්නාධිපති වන බුධ ග්‍රහයා මේ සතියේ 11 වැන්නට එනම් ලාභ ස්ථානයට පිවිසීම කන්‍යා ලග්න හිමි ඔබට ඉතා ශුභදායකයි. 11 වැන්න ලාභ, ප්‍රාර්ථනා ඉටුවීම, මිතුරු සම්බන්ධතා පිළිබඳ ස්ථානයයි.
මේ නිසා ඔබට නව ආදායම් මාර්ග විවෘත වීමටත් මුදල් ලැබීම් වැඩි වීමටත් ඉඩ ඇත. ඔබගේ දීර්ඝකාලීන බලාපොරොත්තු ඉටුවන සතියක් විය හැකිය. මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් උපකාර ලැබෙන සතියක්. රැකියාවේ හෝ ව්‍යාපාරයේ උසස් වීම හෝ ලාභ ලැබීමටද හැකියාවක් නැත. විශේෂයෙන්ම ඔබ මාධ්‍ය, සංනිවේදනය හෝ තාක්ෂණික ශ්‍රේෂ්ඨවල නිරතව සිටිනම් ඔබට විශාල වාසි අත්වනු ඇත. දෙවනුව, ආදරයට හා ධනයට අධිපති සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ඔබගේ නම වෙන්නට පිවිසීම කන්‍යා ලග්න හිමි ඔබට ඉතාමත් සුබයි. නම වෙන්න යනු වාසනාව, ධර්ම කටයුතු, උසස් අධ්‍යාපනය, විදේශ ගමන් පිළිබඳ ස්ථානයයි. මේ නිසා ඔබගේ වාසනාව කැපී පෙනෙන ලෙස ඉස්මතු වේවි. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයට ඒ සඳහා අවස්ථාවන් උදා විය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ඇත. ආගමික කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් ඇති විය හැකිය. ආදර සම්බන්ධතාවලදී නව අවස්ථා උදා වන අතර ප්‍රේම සම්බන්ධතා සාර්ථක වේවි. මූල්‍යමය වශයෙන්ද වාසනාවන්ත කාලයකි. යම් හදිසි ලාභයක් පවා ලැබීමටද ඉඩ ඇත. තුලා ලග්න හිමි ඔබට මේ සතිය ඉතාම වැදගත් සතියක් විය හැකිය. පළමුව, බුධ ග්‍රහයා ඔබගේ 10 වෙන්නට පිවිසීමෙන් ඔබගේ රැකියා කටයුතු, වෘත්තීය ජීවිතය සහ සමාජ තත්ත්වයේ කෙරෙහි ඍජු බලපෑමක් ඇති වේවි. ඔබ රැකියාවේදී කරන සංනිවේදනය, ගනුදෙනු සහ ඉදිරිපත් කිරීම ඉතා සාර්ථක වෙන්න පුළුවන්. නව රැකියා අවස්ථා, උසස් වීම හෝ වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා ඇති විය හැකියි. ව්‍යාපාර කරන අයට නව ව්‍යාපාරික ගිවිසුම් සඳහා යහපත් කාලයක් වේ. කෙසේ වෙතත් රැකියාවේදී ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේදී සහ මානසික පීඩනය පාලනය කර ගැනීමේදී තරමක් ප්‍රවේශම් විය යුතුය. දෙවනුව, සිකුරු ග්‍රහයා ක්ෂේත්‍රව ඔබගේ 8 වෙන්නට පිවිසීම තුලා ලග්න හිමි ඔබට ඉතාම ශුභදායක ග්‍රහ මාරුවක්. 8 වෙන්න අනපේක්ෂිත ධනයට, උරුමයන්ට සහ හවුල් මුදල් වලට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබට අනපේක්ෂිත ලෙස මුදල් ලැබීම් ඇති විය හැකියි. ලොතරැයි ජයග්‍රහණ, උරුමයන්, රක්ෂණ ප්‍රතිලාභ හෝ පෙර ණය වී තිබූ මුදල් ආපසු ලැබීමට ඉඩ තිබෙනවා. හවුල් ව්‍යාපාර හෝ ඔබේ සහකරු සහකාරියගේ ආදායම් මාර්ග තුලින් ඔබට වාසියක් විය හැකියි. ආදර සම්බන්ධතාවලදී යම් ගැඹුරු වීමක් හෝ සමීප සම්බන්ධතා වැඩි දියුණු විය හැකියි. ඔබගේ අලුත් ආයෝජනයක් කිරීමට හෝ යම් රහස්‍ය කටයුත්තකින් මුදල් උපයා ගැනීමට අවස්ථා ලැබිය හැකියි. කෙසේ වෙතත් මුදල් ගනුදෙනු වලදී තරමක් කල්පනාකාරීම යහපත්. දැන් අපි බලමු මේ සතියේ සිදුවන ප්‍රබල ග්‍රහමාරු දෙක වෘශ්චික ලග්නයට කොහොමද බලපාන්නේ කියලා. වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතියේ යම් අභියෝග සහ වාසි ගෙන දෙන කාල සීමාවක් විය හැකියි. පළමුව, බුධ ග්‍රහයා කටක රාශියට පිවිසීම. එනම් ඔබගේ 9 වෙන්නට පිවිසීම තමයි සිදුවන්නේ. 9 වෙන්න කියන්නේ වාසනාව, ධර්ම කටයුතු, උසස් අධ්‍යාපනය, විදේශ ගමන් සහ පියාට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් විදේශ ගමන් සඳහා අවස්ථා උදා වීමටත් ඉඩ තිබෙනවා. ධර්ම කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් ඇති විය හැකි කාලයක්. පියාට යහපත් කාලයක් උදා විය හැකියි. එහෙත් නව දැනුම සෙවීමේදී හෝ ගනුදෙනු වලදී යම් ගැටලු හෝ sannivedana දෝෂ ඇති විය හැකි බැවින් ප්‍රවේශම වීම වැදගත්. ගුරුවරුන් හෝ වැඩිහිටියන් සමග සම්බන්ධතාවලදී කල්පනාකාරී වන්න. දෙවනුව, සිකුරු ග්‍රහයා ක්ෂේත්‍රව ඔබගේ 7 වෙන්නට පිවිසීම වෘශ්චික ලග්න හිමි ඔබට ඉතාමත් සුබයි. 7 වෙන්න යනු විවාහය, ප්‍රේමය, හවුල් ව්‍යාපාර සහ ගිවිසුම් පිළිබඳ ස්ථානයයි. මේ නිසා ඔබගේ විවාහ සම්බන්ධතා සහ ප්‍රේම සම්බන්ධතා ඉතා ශක්තිමත් වේවි. අවිවාහක අයට නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට හෝ විවාහ යෝජනා ස්ථීර වීමට හැකියාව තිබෙනවා. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින හවුල් ව්‍යාපාර සාර්ථක කර ගැනීමට මෙය හොඳ කාලයක්. නීතිමය ගිවිසුම් අත්සන් කිරීමට හෝ සාකච්ඡා කිරීමටද සුබයි. කලත්‍රයාගෙන් හෝ ව්‍යාපාරික සහකරුවන්ගෙන් ඔබට සහයෝගය සහ ලාභ ලැබිය හැකි කාලයක්. ධනු ලග්න හිමි ඔබගේ 8 වෙන්නට බුධ ග්‍රහයා පිවිසීමෙන් ඔබගේ මුදල් කටයුතු, හවුල් ව්‍යාපාර සහ රහස්‍ය දේ කෙරෙහි ඍජු බලපෑමක් ඇති වේවි. 8 වෙන්න යනු අනපේක්ෂිත ධනය, උරුමයන්, රක්ෂණ, ණය සහ පරිවර්තනයන් පිළිබඳ ස්ථානයයි. මේ නිසා ඔබට අනපේක්ෂිත මුදල් ලැබීම් හෝ වියදම් ඇති විය හැකියි. ලොතරැයි ජයග්‍රහණ, උරුමයන්,
රක්ෂණ ප්‍රතිලාභ හෝ කලින් බලාපොරොත්තු වූ ආකාරයේ මුදල් ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ණය ගෙවීම හෝ ආයෝජන සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවේ හැකියි. හවුල් ව්‍යාපාරවලදී ගිවිසුම් හෝ මුදල් සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බැවින් ලිඛිත ලේඛන හොඳින් පරීක්ෂා කර බැලීම වැදගත්. රහස්‍ය තොරතුරු හෙළිදරව් වීමට හෝ ඔබගේ යම් රහස්‍ය කටයුත්තක් සමාජගත වීමට ඉඩක් පවතිනවා. පරීක්ෂණ කටයුතු වල නිරත වන අයට මේ සාර්ථක සතියක් විය හැකියි. මානසික වශයෙන් තරමක් නොසන්සුන්කාරී බවක් හෝ සැක සහිත බවක් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. එමෙන්ම ආදරයට, සෞන්දර්යයට සහ ධනයට අධිපති සිකුරු ග්‍රහයා ස්වශේත්‍රව ඔබගේ 6 වැන්නට පිවිසීම ධනු ලග්න හිමි ඔබට යම් සහනයක් ගෙන දිය හැකියි. 6 වැන්න යනු සතුරු කරදර, රෝගාබාධ, ණය, සේවකයන් සහ දෛනික වැටේ කටයුතු පිළිබඳ ස්ථානයයි. මේ නිසා රෝගාබාධ වලින් සුවය ලැබීමටත් ණය බර අඩු කර ගැනීමට අවස්ථා උදා වේවි. සතුරු කරදර අඩු වේවි. නැතහොත් සතුරන් පරාජය කිරීමට හැකියාව ලැබේවි. රැකියාවේදී සේවක සම්බන්ධතා යහපත් වන අතර ඔබ සේවකයන්ගේ හොඳ සහයෝගයක් ලැබේවි. දෛනික වැඩ කටයුතු සාර්ථක කර ගැනීමටද හැකියාව ඇත. කෙසේ වෙතත් සිකුරු 6 වැන්නේ සිටීමෙන් කුඩා රෝගාබාධ හෝ ආසාත්මිකතා ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම සම සම්බන්ධ ගැටලු හෝ ලිංගික ප්‍රදේශයේ ආශ්‍රිත ආසාදන පිළිබඳව සැලකිලිමත් වන්න. ආදර සම්බන්ධතාවලදී සහකරු සමග සුළු මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. මකර ලග්න හිමි ඔබට මේ සතිය ඉතා වැදගත් මෙන්ම මූල්‍යමය වශයෙන් යම් අවධානයක් අවශ්‍ය කරන කාල සීමාවක් විය හැකිය. පළමුව බුධ ග්‍රහයා කටක රාශියට එනම් ඔබගේ 7 වැන්නට පිවිසීමෙන් ඔබගේ සම්බන්ධතා, ගනුදෙනු සහ හවුල් ව්‍යාපාර කෙරෙහි ඍජු බලපෑමක් ඇතිවේවි. විවාහ සම්බන්ධතාවලදී සහ ව්‍යාපාරික හවුල් කාර්යත්වයන්හිදී sannivedanaya වැඩි දියුණු වේවි. ඔබගේ අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙය හොඳ කාලයකි. නව ගිවිසුම්, ගනුදෙනු හෝ සහයෝගිතා ඇතිවිය හැකිය. කෙසේ වෙතත් මේ කාලයේදී අන් අය සමග කතා බහේදී සහ ලිපි ලේඛන කටයුතු වලදී ඉතා ප්‍රවේශම් විය යුතුය. වැරදි වැටහීම් හෝ ගැටුම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වේ. දෙවනුව සිකුරු ග්‍රහයා ස්වශේත්‍රව ඔබගේ 5 වැන්නට පිවිසීම මකර ලග්න හිමි ඔබට ඉතාම සුබදායකයි. 5 වැන්න ආදරය, විනෝදය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ ස්ථානයයි. මේ නිසා ඔබගේ ආදර සම්බන්ධතා ඉතා සුබවාදී අතට හැරේවි. නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට හෝ පවතින සම්බන්ධතා ශක්තිමත් වීමට ඉඩ තිබෙනවා. දරුවන් සමග සම්බන්ධතා වැඩි දියුණු වන අතර ඔවුන්ගේ කටයුතු වලින් සතුටක් ලැබිය හැකියි. නිර්මාණශීලී කටයුතු වලට යොමු වීමට මෙය ඉතා හොඳ කාලයක්. කලා කටයුතු වලින්, විනෝදාංශ වලින් ඔබට යම් ලාභයක් පවා ලැබිය හැකියි. මූල්‍යමය වශයෙන් වාසනාවන්ත අවස්ථා උදා විය හැකියි. අධ්‍යාපන කටයුතු වලට සුබදායක කාලයකි. කුම්භ ලග්න හිමි ඔබට මේ සතිය ඉතා වැදගත් මෙන්ම යම් යම් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන කාල සීමාවක් විය හැකිය. නමුත් නිවැරදිව කළමනාකරණය කරගතහොත් සාර්ථකත්වයට මඟ පාදාගත හැකියි. කුම්භ ලග්න හිමි ඔබගේ 6 වැන්නට බුධ ග්‍රහයා පිවිසීමෙන් ඔබගේ දෛනික කටයුතු, සෞඛ්‍ය සහ සේවක සම්බන්ධතා කෙරෙහි බලපෑමක් ඇතිවේවි. 6 වැන්න යනු රෝග, ණය, සතුරන්, නඩු හඹ සහ සේවකයන්ට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබට සෞඛ්‍ය ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම ස්නායු පද්ධතිය, ස්වසන පද්ධතිය සහ සමාශ්‍රිත රෝග තත්ත්වයන්ට අවධානමක් ඇත. ආමාශයගත ගැටලු ඇතිවිය හැකි නිසා ආහාර පාලනය වැදගත්. රැකියා ස්ථානයේදී සේවකයන් සමග කටයුතු කිරීමේදී හෝ සංඝයන් සමග sannivedanayේදී යම් යම් මතභේද හෝ වැරදි වැටහීම් ඇතිවිය හැකියි. එබැවින් කතා බහේදී සහ ලේඛන කටයුතු වලදී ඉතා ප්‍රවේශම් විය යුතුය. ණය ගනුදෙනු හෝ නීතිමය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් ඉතා කල්පනාකාරී විය යුතු කාලයකි. අනවශ්‍ය වේදම් පාලනය කර ගැනීමත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමත් අත්‍යවශ්‍ය වේ. ආදරයට හා ධනයට අධිපති සිකුරු ග්‍රහයා ස්වශේත්‍රව
ඔබගේ 4 වැන්නට පිවිසීම කුම්භලග්න හිමි ඔබට යම් සහනයක් ගෙන දෙනු ඇත. 4 වැන්න යනු නිවස, පවුල, මව, අධ්‍යාපනය, සුව පහසුව සහ ඉඩකඩම් වලට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබගේ නිවසේ පරිසරය වඩාත් සුන්දර හා සුව පහසු විය හැකිය. නිවාස අලංකරණයට හෝ නව ගෘහ උපකරණ මිලදී ගැනීමට මේ හොඳ කාලයකි. පවුලේ සමාජිකයන් සමග විශේෂයෙන්ම මව සමග සම්බන්ධතා වැඩි දියුණු වේවි. දේපළ වෙළඳාම් කටයුතු හෝ වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් මේ සතියේදී ඔබට වාසිදායක අවස්ථා උදා විය හැක. කෙසේ වෙතත් මේවාට මුදල් වියදම් කිරීමේදී අනාගතය ගැන සිතා බැලීම වැදගත්. අධ්‍යාපන කටයුතු වලට නිරත වන අයට හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. මානසික සුවය සහ සාමය සඳහා හොඳ කාලයක් උදා වනු ඇත. මීන ලග්න හිමි ඔබට මේ සතියේ ඉතා නිර්මාණශීලී, ආදරණීය මෙන්ම යම් යම් අවස්ථාවන් උදා කරන කාල සීමාවක් විය හැකිය. මීන ලග්න හිමි ඔබගේ පස්වැන්නට බුධ ග්‍රහයා පිවිසීම ඔබට ඉතාමත් සුබදායකයි. පස්වැන්න යනු දරුවන්, අධ්‍යාපනය, ප්‍රේමය, නිර්මාණශීලීත්වය, විනෝදාංශය සහ සූදු වාසනාවට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබගේ බුද්ධිය සහ නිර්මාණශීලීත්වය ඉහළ යනු ඇත. කලා කටයුතු, ලේඛන කටයුතු හෝ වෙනත් නිර්මාණාත්මක ශේෂ්ඨවල නිරතව සිටී නම් විශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වේ හැක. දරුවන් සිටින අයට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ඔවුන් සමග ඇති සම්බන්ධතාව වඩාත් සමීප කර ගැනීමටත් හැකියාව ලැබේ. ප්‍රේම සම්බන්ධතාවලදී නව අවස්ථා උදා වන අතර පවතින සම්බන්ධතා ශක්තිමත් වනු ඇත. ආදරය ප්‍රකාශ කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට මේ ඉතා හොඳ කාලයකි. ඔබ විනෝදාංශවල නිරත වන්නේ නම් ඒ සඳහා වැඩි කාලයක් හා ශක්තියක් යෙදවීමට හැකි වේවි. හදිසි ලාභ හෝ ලොතරැයි ජයග්‍රහණ පවා ලැබීමට සුළු ඉඩකඩක්ද පවතී. කෙසේ වෙතත් ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේදී හැඟීම්බර වීමෙන් වළකින්න. දරුවන්ගේ කටයුතු වලදී අධික බලාපොරොත්තු ඇති කර ගැනීමට වග බලා ගන්න. ආදරයට, ධනයට සහ සුන්දරත්වයට අධිපති සිකුරු ග්‍රහයා ක්ෂේත්‍රව ඔබගේ 3 වෙන්නට පිවිසීම මීන ලග්න හිමි ඔබට ඉතාමත් සුබයි. 3 වෙන්න යනු සංනිවේදනයේ, කෙටි ගමන් බිමන්, සහෝදර සහෝදරියන්, ධෛර්ය සහ අසල්වැසියන්ට අධිපති ස්ථානයයි. මේ නිසා ඔබගේ සංනිවේදන කටයුතු ඉතා සාර්ථක වේවි. අන් අය සමග කතා බහ කිරීමේදී, සාකච්ඡා කිරීමේදී, ලිපි හුවමාරු කිරීමේදී ඔබගේ ආකර්ෂණීය බව වැඩි වේවි. මාධ්‍ය, විකුණුම් හෝ සංනිවේදන ශේෂ්ඨවල සිටින අයට මේ ඉතා වාසිදායකයි. කෙටි ගමන් බිමන් සඳහා අවස්ථා උදා විය හැකි අතර ඒවා සතුටදායක වනු ඇත. සහෝදර සහෝදරියන් සමග ඇති සම්බන්ධතාව වඩාත් සුහදශීලී වනු ඇති අතර ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමට ඉඩ තිබේ. ධෛර්ය සහ ආත්ම විශ්වාසය ඉහළ යනු ඇත. නව දේ ඉගෙන ගැනීමට, කුඩා පාඨමාලා හැදෑරීමට මේ හොඳ කාලයක්. මූල්‍යමය වශයෙන්ද සුළු ලාභ හෝ ධනය ලැබීම ඇති විය හැකි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී අලුත් මිතුරන් ඇති කර ගැනීමටද මේ හොඳ කාලයකි.